යසෝදරාට වඳින අයට කරදර ඇති වෙන්නේ නැහැ. පින් තියෙන අය කොහෙන් හරි සංසාරේ යසෝදරා මහරහත් තෙරණිය ඈත ඉඳලා හරි දැක්ක කට්ටියක් බිහි වෙලා ඇති. ඒ නිසා වෙන්න ඇති යසෝදරා මහසෑය බිහි වුණේ. ඉතින් අර යසෝදරා උත්තමාවිය හරි ආනුභාව සම්පන්නයිනේ. සියලු දෙනා වැඳී පිදිය යුතුයිනේ. මේ යසෝදරා උත්තමාවිය නමින් දිකලා තියෙන සෑයිත් ආනුභාවය තියෙනවා. මේ රූපවාහිනියෙන් හරි මාධ්‍යයෙන් හරි බණහන යසෝදරා උත්තමාවියට පැහැදිච්ච කෙනෙක් ඉන්නවනම් මැරෙන්න කලින් ජීවිතේට එකම එක දවසක්වත් මේ භූමියට ඇවිල්ලා වැඳ පුදා ගන්න.